ආහාර කියන්නේ අපිට ජීවත් වීමට ශක්තිය ලබා ගැනීමට හා ශරීරයේ වර්ධනයට අවශ්‍ය පෝෂණය සැපයන දේවල්. මේ තුලින් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, විටමින්, ඛනිජ ලවණ හා ජලය වගේ දේවල් අපිට ලබා දෙනවා. නමුත් වර්තමානයේ වන විට අප ලබා ගන්නා ඔලවලු, පළතුරු ආදී බොහෝ කුෂිභෝග වලින් 85% පමණම රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා වගා කරලා තියෙනවා. ආහාර විෂවීම කියන්නේ අපවිත්‍ර හෝ විෂ සහිත ආහාර ගැනීමෙන් සිදුවන සෞඛ්‍යයට හානිකර තත්ත්වයක්. ආහාර විෂවීමට හේතු වන බැක්ටීරියා උදාහරණ වශයෙන් අපි කතා කරොත් සල්මොනෙල්ලා, ලාස්ටේරියා වගේ බැක්ටීරියා විශේෂ, ඒ වගේම ආහාර විෂවීමට හේතු වන වෛරස්, නොරෝ වෛරස්, රොටා වෛරස් වැනි වෛරස් විශේෂ. ඒ වගේම නිසි ලෙස සකස් නොකළ ආහාර අධික රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු ආහාර ගැනීමද නුසුදුසුයි. මෙවැනි ආහාර පරිභෝජන මිනිස්සුන්ට කෙටි කාලීන හා දීර්ඝ කාලීන අහිතකර ප්‍රතිඵල විශාල ප්‍රමාණයකට මුහුණ දීමට සිද්ධ වෙනවා. මෙවැනි රසායනික ද්‍රව්‍යවල අවශේෂ අධික ලෙස ශරීරගත වීම නිසා උණ, වමනය, ආහාර විෂවීම, ආසාත්මිකතා, උදරාබාධ වැනි කෙටි කාලීන අහිතකර රෝගී තත්ත්වවලටත්, පිළිකා, හෘද රෝග වැනි බරපතල රෝග තත්ත්වවලටත් අනාගතයේදී මුහුණ පෑමට විශාල අවදානමක් පවතිනවා. මොකද වර්තමානයේ වෙනකොට පවතින අධික වෙළඳපොළ තරගකාරීත්වයක් එක්ක අධික ප්‍රමාණයේ රසායනික පොහොර හා කුමිනාශක ප්‍රමාණයක් වර්තමාන වගාවන් සඳහා යොදා ගන්නවා. ඒ වගේම කුෂිකර්මශලීය ක්‍රියාවලියේදී යොදා ගන්නා රසායනික පොහොර ජලයට මුසු වීම කියන්නේ ප්‍රධාන පාරිසරික ගැටලුවක්. ආහාර සුරක්ෂිතතාව නීති සහ මාර්ගෝපදේශ නියමිත පරිදි නොපිළිපැදීමත් වර්තමානයේ වෙනකොට ප්‍රධානම ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. දූෂිත ජලය සහ ආහාර විෂවීමට හේතු වන ප්‍රාණ කරුණු වලට අයත් වෙනවා. මේ පිළිබඳව ඔබ දැනුවත් කරමින් ශ්‍රී ජයවර්ධන කුශාල ලියෝ සමාජය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය ලියෝ සමාජ වර්ඩන් ලෙගසි ව්‍යාපෘතිය මෙමගින් අවසන් කරනවා. නැරඹු ඔබ සැමට ස්තුතියි.